ආයුබෝවන් දරුවනේ. අද අපි සාකච්ඡා කරන්න බලන්නේ මෙවර 2025 ඕලෙවල් විභාගයේ ලියන දුවා දරුවන් වෙනුවෙන් ඔබගේ ලකුණු ප්‍රමාණයක් වැඩි කරගන්න අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මෙම වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳව යම් දැනුමක් ඔයාලට ලබා දීලා ඔයාලගේ දැනුම තවත් වර්ධනය කරන්න. එහෙම නැත්නම් ඔබ ගියපු පන්තියේදී ඉස්කෝලේදී ඔබ ලබාගත් දැනුම අමතක වෙලා තිබුණොත් ඒක නැවත මතක් කරලා දෙන්න. ඒවා යම් අනවබෝධයක් තිබුණා නම් ඒවා ඒ ප්‍රශ්න විසඳලා දීලා ඔයාලට විභාගෙදී යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාව උදා කළ දෙන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඉතාමත් හොඳ විෂය කොටසක්. ඒ වගේම විභාගෙදී මෙවර විභාගයට ලකුණු ප්‍රශ්නයක් ලැබිලා ඔයාලට ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාවක් උදා වෙයි කියලා හිතන නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න තීරණය කළේ. ඒතර මම මේකේ මීට පෙර වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරා මේකේ MCQ ප්‍රශ්න ටිකක්. දැන් අද මම බලාපොරොත්තු වෙන විවෘත රචනා රචනා ප්‍රශ්න පැත්ත කොහොමද ඔයාලගේ දැනුම වර්ධනය කරන්න කියන එක ඒක තමයි මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ. ඒතර මම මුලින්ම මේක ඔයාලට ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ තියෙන විවෘත රචනා ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි ඒක පළවෙනි එක බලමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන ඇත්තටම සල්ලදාරා මෝටරේ ක්‍රියාකාරීත්වය පෙන්වන උපතනහක් දීලා තියෙනවා. මේක දල වශයෙන් ගත්තොත් මෙහෙම කම්බි දඟරයක් තියෙනවා. මෙහෙම කම්බි දඟරයක්. මෙතන තියෙන මේකට කියන්නේ පැලිවලලු වර්ධ කියලා කියන්නේ. පැලිවලලු. මේ තියෙන කාබන් ස්පර්ශ දෙකක් තියෙනවා. මෙතන තියෙන කාබන් ස්පර්ශක මෙතනින් පරිපථයට සම්බන්ධ කරලා තියෙනවා. සම්බන්ධ කළා මේ විදිහට කෝෂයකට මේක සම්බන්ධ කරලා තියෙනවා. මේ කෝෂයේ ධනාග්‍රේ මේ පැත්තට තියෙන නිසා ධාරාව මෙහෙම එන්නේ. ධාරාව මෙහෙම ඇවිල්ලා මෙහෙම තමයි ධාරාව ගමන් කරන්නේ. ධාරාව ගමන් කරන පාත් එක වල දීලා තියෙනවා මාර්ගය. ඊට අමතරව මෙතන තියෙන උත්තර ද්‍රවයක් තියෙනවා. මෙතන තියෙන දක්ෂිණ ද්‍රවයක්. මේ නිසා මෙතන චුම්බක ශ්‍රේෂ්ඨයක් ඇතුළේ මේ පැත්තට. අපිට ওই ටික ගන්න ගත්තම ප්‍රමාණවත්. ඔය නෑ මූලික අදහස. ඉතල මේක ඇත්තටම සල්ලදාරා මෝටරයක්. ඉතල අපි කියන සල්ලදාරා මෝටරය කියන්නේ මොකක්ද ඇත්තටම? සල්ලදාරා මෝටරය කියන්නේ අද මේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ ඇත්තටම මේ තාක්ෂණික ලෝකයේ වර්තමානයේ අපි හැමතැනම භාවිත කරන මෝටර ගෙදර තියෙන මෝටර ඕන තරම් තියෙනවනේ. බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර්, වතුර මෝටර, මේ මෝටර ඕන තරම් තියෙනවා. හරි. ඒවයිත් ඇත්තට මෝටර ගැන අපිට අවබෝධයක් තියෙන. ගොඩක් වෙලාවට සමාන දේවල් තියෙන AC මෝටර තියෙන්නේ. නමුත් අපි මේ කතා කරන සල්ලදාරා මෝටරයක්. ওই බුදු දැස්වල කරන මෝටරේ ගන්නකො. ඔය සක්කාට දැන් ඉදිරියේ දාලා බුදු දැස්වල කරකන ගන්න මෝටරේ සල්ලදාරා මෝටරේනේ තියෙන්නේ. ඉතින් මෝටරේ කියන එක අපිට ඇත්තටම එදිනෙදා ජීවිතේදී නැතිවෙම බැරි උපකරණයක් හදන්න. ඉතින් අපි මේ පන්තියේදී උගන්වන්නේ සල්ලදාරා මෝටරය ගැන විතරයි. මේ සල්ලදාරා මෝටර එක සාමාන්‍ය ඩයග්‍රෑම් එකක් තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් මේකේ මූලික කරුණු කීපයක් තුන ඉස්සෙල්ලා වඳුන ගන්න. මේ තියෙන කෝෂයක් තියෙනවා. මේ කෝෂයෙන් අපි විදුලි ශක්තිය දෙන්නේ. දීලා ඊට පස්සේ මේක කරකවනවා. කරකවුවාම මේ අක්ෂ දණ්ඩක් මේක සම්බන්ධිත අක්ෂ දණ්ඩ කරකවෙනවා. මේ අක්ෂ දණ්ඩ කරකන අපිට මෙතනින් ශක්තිය එළියට ගන්න පුළුවන්. බුදු රැස් වලල්ලා කරකවන්න පුළුවන්. වෙන මොන හරි බඩු තෝගයක් මේ බෙල්ට් එකක් දිගට මෙහාට චලනය කරන්න පුළුවන්. එතකොට මෙතනින් අපි දෙන්නේ විදුලි ශක්තිය. මෙතනින් අපි එළියට ගන්න යාන්ත්‍ර ශක්තිය. එතකොට මේක අපි මේකේ ඇතුළට දාන විදුලි ශක්තිය. විදුලි ශක්තිය දීලා මේක එළියට ගන්න යාන්ත්‍ර ශක්තිය. එහෙනම් දරුවනේ මෝටරයක් කියන්නේ මොකක්ද? සෙලපිගන්නේ මෝටරයක් කියලා කියන්නේ විදුලි ශක්තිය යාන්ත්‍රික ශක්තිය බඩපරිවර්තන කරන උපක්‍රමයක්. අපි මෙතන විදුලියෙන් ශක්තිය දෙනවා යාන්ත්‍රික ශක්තිය එළියට ගන්න. පහසුවෙන් අපිට යම් කිසි කාර්යයක් කරගන්න අපි වැඩේ කරන්නේ. විදුලි ශක්තිය දීලා යාන්ත්‍රික ශක්තිය එළියට ගන්න. අපි ඒකට කියන මෝටරය කියලා. එතකොට දැන් මේකේ තියෙනවා මේ විදුලි ශක්තිය සපයන කෝෂයක් තියෙනවා. මේ දෙක අපි කියන කාබන් ස්පර්ශක කියලා. මේ මතක තියාගන්න. කාබන් ස්පර්ශක දෙකක් තියෙනවා. ඒක ස්පර්ශය තමයි මේ දෙක කරකැවෙන්නේ. මේකට කියන පැලිවලලු වර්ධ. පැලිවලලු වර්ධ කාබන් ස්පර්ශක මේ භ්‍රමණය වෙනකොට අපි සාමාන්‍ය මේ ටික හඳුනනවා ආමේචර දඟරය කියලා. මේ භ්‍රමණය වෙන කඳු දඟරයට අපි කියන්නේ ආමේචරය කියලා කියනවා. ඔය තමයි ඔන්න මූලික හඳුනා දීම කරා. දැන් අපි මේ ප්‍රශ්න උත්තර දෙන්න බලමු. රූපතරණය දක්වා ඇති x සහ y PQ නම් කරන්න. අපි දන්න x සහ y කියන්නේ කවුද? xy කියලා මේක නම් කරලා තියෙන්නේ ඒක පේනවම මදි පොඩ්ඩක් මෙන්න මේ දෙන්න. මේක තමයි x කියලා කියන්නේ. මෙන්න මේක තමයි x කියන්නේ xy. xy කියලා කියන්නේ පැලිවලලු. ඒක මා කරන්නේ පැලිවලලු. xy කියන්නේ.
PQ කියලා කියන්නේ කාබන් ස්පර්ශක. PQ කියලා කියන්නේ මා කරගන්න කාබන් ස්පර්ශක. කාබන් ස්පර්ශක. PQ කියන්නේ මේ දෙන්න. මේක තමයි P, මේක තමයි P, මේ Q. මේ දෙන කාබන්. මේ දෙන ස්පර්ශයටයි මේ කරකවෙන්නේ. එතන තමයි ධාරාව විදිහට අපි සපයන්නේ මෙතන. මේකට සපයීම කරන්නේ මෙතන හරහා. මේ දෙන්නලා කාබන් ස්පර්ශක. හරිනේ? අර පැලිවල දෙක තදින් ස්පර්ශලා තියෙන කාබන් ස්පර්ශයක්. මේක තදින් ස්පර්ශලා තියෙනවා. විදුලිය මේක හරහා ගමන් කරනවා. කාබන් ස්පර්ශක. මේක පැලිවල. ඊට පස්සේ අහනවා ABCD දඟලේ චලිත වන දිශාව. ඔන්න වැදගත්. මේ ABCD කම්බි දඟලයක් තියෙනවා. මේ දඟලේ භ්‍රමණය වන දිශාව අහනවා. ABCD. AB කියන්නේ මෙතන. A මෙතන, B මෙතන, C මෙතන, D මෙතන. දැන් මේක චලිත වන දිශාව බලයක් ඕනනේ. චලිත වෙන බලයක් ඕන. මේක භ්‍රමණය වෙන බලයක් මක්කේ බල ගූර්ණයක්, බල යුග්මයක් ඕනේ එහෙම නැත්නම් ව්‍යාවර්තයක් ඕනේ කේ විදිහට කියනවා. ඒතර මේක කරකැවෙන බල යුග්මයක් ඕන කොහොමද මේ බලය ඇති වෙන්නේ කියලා බලමු. අපි දැන් දන්නවා බලය ඇති වෙන්නේ ෆ්ලෙමිංග අමක් නීතියට අනුව. මේ තියෙන්නේ ෆ්ලෙමිංග අමක් නීතිය. ධාරාව ශ්‍රේෂ්ඨ බලය. එතන අපි හරිය ලේසි මෙතන ෆ්ලෙමිංග අමක් නීතිය දානවා. ෆ්ලෙමිංග ධාරාව උඩට මෙහෙට තියෙන. මෙන්න ධාරාව මෙහෙට. ශ්‍රේෂ්ඨ මේ පැත්තට මේ තියෙන. දබරැංගල ශ්‍රේෂ්ඨ ධාරාව මෙහෙට බලයෙන් උඩට. එතන මෙතන කම්බි දඟලයක් නම් මේ ත්‍රිමාන හිතන්නේ මෙන්න මෙහෙම කම්බි දඟලයක් තියෙනවා. දැන් මෙහෙම කම්බි දඟලයක් තියෙනවා. මේ කම්බි දඟලේ ඕන බලන්න මේක තමයි ධාරාව මෙහෙට එනවා. ශ්‍රේෂ්ඨ මෙහෙට යන බලය උඩට. මෙතන බලය උඩට තියෙනවා. මෙතන උඩට බලයක් වෙනවා. මේ කම්බිය බලන්න. මේ කම්බි ධාරාව මෙහෙමයි ඇතුළට. මෙහෙම ඇවිල්ලා මෙතනින් ඇතුළට. ඒතර ධාරාව මෙහෙට. ශ්‍රේෂ්ඨයේ පැත්තන ඒකට බලය පල්ලෙහාට. ඒතර මේ කම්බියට බලය පල්ලෙහාට යනවා මේ බලන්න මේ මේකේ ධාරාව මෙහෙට ශ්‍රේෂ්ඨ මෙහෙට. ශ්‍රේෂ්ඨ දබරැංගිල්ල ධාරාව මෙහෙට. මේ බලය පල්ලෙහාට. මේ කම්බියට බලය මේ පැත්ත. මේ පැත්ත කම්බිය ගත්තොත් ධාරාව මෙහෙට ශ්‍රේෂ්ඨ මෙහෙට බලය උඩට. ඒතර මේ කම්බි දෙකට උඩට මෙහාට බලයක් එනවා. මෙතෙන් බලයක් පල්ලෙහාට. අපි ඒකට කියන බලය යුග්මයක් කියලා. බලය යුග්මයක් කරගත්තා මේක මෙහෙම කරකැවෙන්නේ. මේ කම්බි දඟලේ මෙහෙම කරකැවෙන කියන්නේ ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්ත. ඔරලෝසුවේ කටු කරකැවෙන කියන්නේ දක්ෂිනාවර්ත. සාමේ කම්බි දඟලේ භ්‍රමණය කොහමද? දක්ෂිනාවර්ත දිශාවට තමයි භ්‍රමණය වෙන්නේ. ඒක තමයි පිළිතුරු වෙන්නේ. ඒ නිසා වල උත්තර ලියා ගන්න. අපි අහන්නේ ABCD දඟලේ චලිත දිශාව දක්ෂිනාවර්තව චලිත වේ. භ්‍රමණය දිශාව අතරම දක්ෂිනාවර්තව චලිත වේ. තුන්වෙනි කොට මම සලදාරා මොටරේ සිදුවන ශක්ති පරිවර්තනය. අන්න මම කිව්වා මේ සලදාරා මොටරයක් අපි දෙනවා විද්‍යුත් ශක්තියමදී විද්‍යුත් ශක්තිය දෙන එළියට එන්නේ යාන්ත්‍ර ශක්තිය. විද්‍යුත් ශක්තිය යාන්ත්‍ර ශක්තිය බඩ පරිවර්තනය විලයන්. විද්‍යුත් ශක්තිය යාන්ත්‍ර ශක්තිය බඩ පරිවර්තනය. හතරවෙනි පහත දැක්වෙන වෙනස්කම් සිදු කළොත් මොටරේ ක්‍රියාකාරීත්වය තුළ වෙනස්කම් මොනවාද? බැටරිය අග්‍ර ප්‍රතිවර්තක කරනවා. අන්න බැටරිය අග්‍ර ප්‍රතිවර්තක කරනවා කියන්නේ මේක පැත්ත මාරු කරනවා. මේක පැත්ත මාරු කර ගන්න දරුවනේ ධාරාව අනිත් පැත්තට ගෙහෙමද. දැන් මොකද වෙන්නේ? ඔන්න හිතන දෙයක්වත් නැහැ මේ බලන්න. දැන් ධාරාව මෙහෙම ඇවිල්ලා මෙතනින් ධාරාව මේ පැත්තට යනවා. මෙතනින් ධාරාව මේ පැත්තට මේ කම්බි ධාරාවේ පැත්ත මාරු නම් බලය මාරු වෙනවා මේ බලන්න. දැන් මේ කම්බි ධාරාව ඇතුළට නෙමෙයි ඇතුළට. ශ්‍රේෂ්ඨයේම ධාරාව ඇතුළට යන බලය පල්ලෙහාට එනවා. මේ තියෙන්නේ මේ පැත්තේ කම්බි ධාරාව ඇතුළටනේ. ධාරාව ඇතුළට ශ්‍රේෂ්ඨ මේට බලය බලය. මෙයාට බලය පල්ලෙහාට. දැන් මෙයාට බලය බලන්න. එයාගේ ධාරාව මෙහෙ. ශ්‍රේෂ්ඨ මේට ධාරාව මෙහෙට බලය මේ පැත්තට එනවා. ඒතර කම්බි කරකවෙන්නේ අම්බි දඟල බලන්නේ මේ පැත්තට. දැන් භ්‍රමණයනේ වාමාර්ථ. ඒතර මේ මෙයාගේ දිශාව මාරු කරාම කම්බි දඟලේ භ්‍රමණය වෙන දිශාව, එහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. භ්‍රමණ දිශාව ප්‍රතිවිරුද්ධ වෙයි. චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කරාම දරුවනේ වැඩි බලයක් හට ගන්නවා. ප්‍රබලතාවය වැඩි නම් බලය වැඩි. බලය වැඩි නම් භ්‍රමණය වෙන වේගය වැඩි වෙයි. නගරු තෙල් යන භ්‍රමණ වේගය වැඩි වෙයි. භ්‍රමණ වේගය වැඩි වෙයි. ඔන්න අපි A කොටස ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ A කොටස. දැන් එනවා කැපිටල් B කොටස බලන්න. ඒකට දීලා තියෙන ඇත්තටම බයිසිකල් ඩයිනමෝ වල දන්නවා. ඔයාලා ගෙදරක් තියෙන බයිසිකල් ඩයිනමෝ අලුත් දෙයක් නෙවෙයි. බයිසිකල් ඩයිනමෝ ඔයාලා ගෙදර තියෙනවා. ගෙදර තියෙන උපකරණයක් ළමයින්ට ඔයාලා පාවිච්චි කරලා තියෙනවා. මේව භ්‍රමණය කරලා තියෙනවා. මේ අත්දැකීම් ඔයාලා ලබලා තියෙනවා. අපි බලමු මේක ඔස්සේ මේක ප්‍රශ්න උත්තරය. පහත බයිසිකල් ඩයිනමෝ හරස් කඩකි. එහා B කොටස් නම් කරන්න. ඔය A කියලා කියන්නේ ඇත්තටම ඒක ඇතුලේ තියෙන මේ චුම්බකයක් තියෙන. චුම්බකේ තමයි භ්‍රමණය වෙන්නේ. ඒ චුම්බකේ භ්‍රමණය වෙන්නේ. එතකොට ඒ කියන්නේ චුම්බකය. B කියලා කියන්නේ බලන්න ඔයාලා හොඳට බලන්න පොඩක් රූපේ පේන මදි වගේ ඔය කම්බි දඟර ඔතපු යකඩ මාධ්‍ය. කම්බි දඟර ඔතල තියෙන යකඩ මාධ්‍ය තියෙන එක තමයි B. ඒතර කම්බි දඟර ඔතන්නේ මෘදු යකඩ මාධ්‍ය. මෘදු යකඩ මාධ්‍යක නිකම්ම යකඩ නෙවෙයි මෘදු යකඩ කියලා අපි කියන්නේ soft iron මෘදු යකඩ මාධ්‍යයක්. ඒතර B කියන්නේ මෘදු යකඩ මාධ්‍ය. XY අග්‍ර බල්බයේ බයිසිකලේ බල්බයට සම්බන්ධ කරන බල්බය දැල්වීමට අදාළ යාන්ත්‍රණය. දැන් ඔන්න බයිසිකලේ පැදගෙන යනවා. බයිසිකලේ පදිනකොට ඇතුලේ තියෙන අර චුම්බක
චුම්බකයේ භ්‍රමණය. චුම්බකයේ භ්‍රමණයට මොකද වෙන්නේ? අර කම්බි දඟලලා චුම්බක සහ විචලනයක් වෙනවා. චුම්බක සහ විචලනවලට මොකද වෙන්නේ? මේකේ හටගන්න විද්‍යුත්ගාමක බලයක්. දැන් මේක විද්‍යුත්ගාමක බලයක් හටගත්තා මොකද වෙන්නේ? අර බාහිර පරිපථයේ ධාරාවක් යනවා. ඒතර බල්බේ දැල් වෙනවා. අපි ගන්න බල්බේ දැල් වෙන යාන්ත්‍රණයනේ. කොහෙන්මද බල්බේ දැල් වෙන්නේ? නේ? බල්බේ දැල් වෙන යාන්ත්‍රණයක් වුණ කොහොමද දැල් වෙන්නේ කියලා ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කරන්ට් එක ගියාට දැල් වෙන්න බෑනේ. මොකක් හරි හේතුවක් තියෙන්න බෑ දැල් වෙන්න. මම ඒ යාන්ත්‍රණය කියලා දෙන්නම්. මම ඔන්න මුලින් ඉඳලම කියන්නම්කෝ. මුලින් ඉඳලම මේක තෙල්ලා මේක එළිය විහිදුවන තත්ත්වයට එන්න හේතුවත් එකම කියන්න. ඉස්සෙල්ලම බයිසිකල් ඩයිනමෝ පදිනවා. ඒක ආමේචරයේ ඇතුලේ තියෙන චුම්බකයේ භ්‍රමණ කරන ආමේචරය. ඒක භ්‍රමණය වෙනකොට මොකද වෙන්නේ? චුම්බක සහ විචලනයක් වෙනවා. විචලන නම් තුන ප්‍රේරිත ධාරාව. ඒ ප්‍රේරිත ධාරාව බල්බය හරහා යනවා. බල්බයේ තියෙන මොකද්ද? ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයත් තුළින් ධාරාව යනකොට මොකද වෙන්නේ? ඒකේ තාප ශක්තිය උත්සර්ජනය වෙනවා. ඒකේ ත්‍යාන්ත්‍රණයක් තියෙන මේ පන්ති එච්චර වැඩක් නැහැ. ඔය ධාරාව යනවා කියන මම චුට්ටක් දැනගන්න කියන්නේ ධාරාව යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන චලිතයක් නේ දරුවනේ. ඉලෙක්ට්‍රෝන අර ලෝහය තුලින් යනකොට පරමාණුත් එක්ක ගැටෙනවා. ඒ ගැටීමේදී සිදුවන ශක්තිය හානිය තමයි තාපය බඩපත් වෙලා මේක උෂ්ණත්වය වැඩි වෙලා ඒ ක්‍රියාදාමය සිදුවෙන්නේ ඒකයි. එහෙනම් ඒ ටික එච්චරම අවශ්‍ය නැහැ මේ ඔලවල් පන්තිදී මම ඒ ටිකත් එක කිව්වා ආයිසරයක් යන්න. බල්බය තුලින් ධාරාව යනකොට අර ඉලෙක්ට්‍රෝන පරමාණුත් එක්ක ගැටිලා මේ සිදුවන ශක්තිය හානිය මේකේ තාප ශක්තිය උත්සර්ජන මේක උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් හැබැයි ලෝහයක උෂ්ණත්වය වැඩි වෙගෙන යනකොට එක වෙලාවක නේ ආලෝකය විදුන තත්ත්වයට එනවා. ධාරාම යන්න ඕනේ. අවල බලන්න කල්පෙනෙත්තක් අරගෙන අල්ලන්න පිටිපන්දන් දැල්ලගෙන. ටිකක් වෙලා අල්ලන් යනකොට ඒක ගිනියම් වෙලා රතු පාට වෙලා කහ පාට වෙලා නිල් පාට වගේ පත්තරපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන නිකුත් වෙන ආලෝකයේ වර්ණයක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ධාරාවක්ම යන්න ඕනේ ආලෝකය විදුන. ලෝහයක් රත් වෙනකොට ඉබේම ඒකේ ආලෝකය විදුන තත්ත්වයටපත් වෙන එක ලෝහ ගුණයක්. එහෙනම් දැන් සූත්‍රය බල්බේ ආලෝක විදුන යාන්ත්‍රණය තමයි බල්බය තුලින් ගමන් කරන විදුලි ධාරාව ඒ ඉලෙක්ට්‍රෝන ධාරා ගමන් කරන ඉලෙක්ට්‍රෝන ගමන් කරන ඉලෙක්ට්‍රෝන පරමාණුත් එක්ක ගැටෙනවා. ගැටීමේදී සිදුවන ශක්තිය හානිය තාපය බඩපත් වෙලා මේක රත් වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට බිය මොකද වෙන්නේ? එක්තරා උෂ්ණත්වයකදී ලෝහය අනිවාර්යයෙන්ම ආලෝකය විදුන. ඒක තමයි ආලෝක විදුන යාන්ත්‍රණය. දැන් බල්බය අපෙන් අහන්නේ බල්බය දැල්වීමට අදාළ යාන්ත්‍රණය. ඉතින් අපිට මේ ටික ප්‍රමාණවත් මෙන්න මෙහෙම ලුවත් ඇති. සූත්‍රිකාව බල්බය තුලින් ධාරාව ගලන විට සිදුවන ශක්ති උත්සර්ජන හේතුවෙන් සූත්‍රිකාවේ උෂ්ණත්වය ඉහළ යයි. එක්තරා උෂ්ණත්වයකදී ආලෝකයේ විදුලි තත්ත්වයට පරිවර්තන වේකුණන් ඇති අර ඉලෙක්ට්‍රෝන පරමාණුත් ගැටෙනවා කියන විචාරම අවශ්‍ය නැහැ. පුළුවන් නම් ඒ ටික ලියවනම් වඩාත්ම හොඳයි. ඒතර ඔයාලගේ දැනුම ඊටාම ඉහළ මට්ටමකට අවිලා තියෙනවා. ඒ සූත්‍රිකාව තුළින් ධාරාව යනකොට ඉලෙක්ට්‍රෝන පරමාණුත් ගැටෙනවා. ගැටීමෙන් තමයි ඒ සිදුවන ශක්තියන්නේ තාපය බඩපත් වෙලා උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය එක්තරා ගේට අනිවාර්යයෙන්ම ලෝහයක් ආලෝකයේ විදුනවා. ඒක තමයි යාන්ත්‍රණය. රයිට්. ඊට පස්සේ බලන්න තුන්වෙනි කොටස ප්‍රේරිත ධාරා දිශා සොයා ගැනීමට භාවිත වන නීතිය. අන්න අපි බලයේ හිවේ ප්‍රේමයේ අමත් නීතියනේ. ප්‍රේරිත ධාරාන් මම කියවා ප්‍රේරිත ධාරාන මත දැන් අනිවාර්යයෙන්ම සුරක් නීතිය. ප්‍රේරිත ධාරාන සුරක් නීතිය පාවිච්චි කරන්නේ. ඒත් අපෙන් අහනවා ප්‍රේරිත ධාරාවේ දිශා සොයන භාවිත වන නීතිය ලියන්න ඉපම අපි ඔක ගොඩක් ළමයි ලියන්නේ ප්‍රේමයේ සුරක් නීතිය කියලා. එහෙම ලියලාට ලකුණු දෙන්නේ නැහැ. ප්‍රේමයේ සුරක් නීතිය කොට හරියක් නැහැ. ඒ සුරක් නීතිය හරියට ලියන්න ඕන. ඒතර මෙන්න මෙහෙම ලියා ගන්න. දකුණු අතේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් එක්කින ලම්බව තබා ගන්න. ඒක තමයි පළවෙනි වැඩේ. සුරත් නීතිය දකුණ අත කියන එක ලියන්න. දකුණු අතේ මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල එක්කින ලම්බව තබා ගන්න. දබර ඇඟිල්ල චුම්බකයේ දිශාවට. මෙයා තියෙන දබර ඇඟිල්ල චුම්බකයේ දිශාවට. මහපට ඇඟිල්ල බලයේ දිශාවට යොමු කරාම අන්න මේ මැද ඇඟිල්ල වල තියෙන ප්‍රේරිත ධාරා දිශාව. මේක තමයි ප්‍රේරිත ධාරා. මැද ඇඟිල්ල මෙන්නේ ප්‍රේරිත ධාරා. ඒක තමයි ලිංගු සුරක් නීතියේ ඊට ගහලා ලියන්න. රයිට්. ඊට පස්සේ බලන්න හතරවෙනි කොටස බල්බේ දීප්තිය වැඩි කරගෙන යොදාගත්තේ ක්‍රියාමාර්ග. බල්බේ දීප්තිය වැඩි කරන නම් ඔයාලා දන්නවා බයිසිකල් ඩයිනමෝක් බයිසිකලේ පදින්න බයිසිකල් වේගය වැඩි වෙන එළිය වැඩි වෙනවා. ඉතින් බයිසිකල් පදින වේගය වැඩි වෙන එක කියන්නේ අර ආමේචර භ්‍රමණ වේගය වැඩි කිරීම. බයිසිකල් ඩයිනමෝවේ ආමේචර භ්‍රමණ වේගය වැඩි කිරීම එක. ආමේචර භ්‍රමණ ඒක තමයි ප්‍රායෝගික උත්තරේ. ආමේචර භ්‍රමණ වේගය වැඩි කිරීම. දෙවෙනි එක තමයි ඔය චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීම. ඒකත් අපිට පිළිතුරක් වශයෙන් බාර ගන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අපි දැන් අරක ටිකක් ඩයිනමෝ වෙනස් කරන්න එපා එළිය වැඩි කරන්න. මොකද බයිසිකල් පදින වේගය වැඩි වීම ප්‍රැක්ටිකල් උත්තරයක්. ඒතර ප්‍රායෝගික පරිශනාත්මක උත්තරය අපිට ලියන්න පුළුවන්. බයිසිකලේ පදින වේගය වැඩි කිරීම. ක්‍රියාමාර්ගය මොනවාද? අනිත් එක ලියන්න චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීම. ඊට පස්සේ පස්වෙනි කොටස බයිසිකල් ඩයිනමෝ සිදුවන ශක්ති පරිවර්තනය. අන්න ඩයිනමෝ ශක්ති පරිවර්තනය තමයි බයිසිකල් රෝදේ කරකැවෙනවා. බයිසිකල් රෝදේ කරනකොට ඩයිනමෝ ආමේචරය කරගෙන උතන තියෙන යාන්ත්‍ර ශක්තිය කරගෙනගෙන යාන්ත්‍ර ශක්තිය.
බල්බේ දැල්වෙනවා කියන්නේ විද්‍යුත් ශක්තිය පරිවර්තනය වෙනවා. එහෙනම් යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනයි බයිසිකල් ඩයිනමෝයේ ශක්ති පරිවර්තනය. විද්‍යුත් ශක්තිය පරිවර්තනය වෙන්නේ යාන්ත්‍රික ශක්තිය හානි වෙනවා. බයිසිකල් ඩයිනමෝ යාන්ත්‍රික ශක්තිය තමයි බයිසිකලේ රෝදේ කරකවන්නේ. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා. රයිට්. දැන් අපි බලමු මේ විතර යන ප්‍රශ්න වල දෙවෙනි ප්‍රශ්නේ බලමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා දැක්ක ගාම දාන්න මේ රූපය මොකද්ද කියලා. මේක ඇවිල්ලා පරිණාමකයක්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එක තියෙන කොටස් දෙකක්. ප්‍රාථමික දඟලේ තියෙනවා. ද්විතීයික දඟලේ තියෙනවා. මෘදුයකට මාධ්‍යයක මේක ඔතල තියෙනවා. රයිට්. දැන් අපෙන් අහනවා පරිණාමකයක් කියන කොහොමද? පරිණාමකයක් කියන්නේ දරුවනේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් විභාන්තරය වැඩි කරන හෝ අඩු කරන උපක්‍රමයක් තමයි අපි කියන්නේ පරිණාමක හේවත් ට්‍රාන්ස්ෆෝමරයක් කියලා. අයිසරක් කියනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් විභාන්තරය වැඩි කරන හෝ අඩු කරන උපක්‍රමයක් ට්‍රාන්ස්ෆෝමරයක් නම්. ඒ තමයි ට්‍රාන්ස්ෆෝමර්. දෙවෙනි එක අපෙන් අහනවා ඉහත රූප තරංග ABC ලෙස නම් කරන්නේ මොනවද? ඒතර A කියලා කියන්නේ අපි බැලුවම ප්‍රාථමික දඟලය. පළවෙනි පැත්තනේ ප්‍රාථමික තමයි පළවෙනි අපි ධාරාව දෙන්නේ ප්‍රාථමිකේ. දෙවෙනි අපි එළියට ගන්න ද්විතීයික දඟලය. ඒක අපි කලිනුත් විස්තර කරා MC වල. එහෙනම් දැන් බලන්න A කියලා කියන්නේ ප්‍රාථමික දඟලය, B කියලා කියන්නේ ද්විතීයික දඟලය. ප්‍රාථමික දඟලයේ B කියන්නේ ද්විතීයික දඟලය. C කියලා කියන්නේ ඔය කම්බි දඟල දෙක ඔතපු මාධ්‍යය. ඇත්තට මේක ඇවිල්ලා මෘදුයකට මාධ්‍යයක්. හැබැයි ඔක මෘදුයකට මාධ්‍යයක් වුණාට පුතේ ඔක ඇත්තටම තනි ලෝහ කුට්ටියක් නන් නෙවෙයි. ඕලෙවල් පන්තියේ මෘදුයකට මාධ්‍ය කියලා ලියුවම ප්‍රමාණවත් තමයි. ඒක හරියටම ලියනවා නම් ඔක හොඳට බලන්න ඕනම ට්‍රාන්ස්ෆෝමර් එක තියෙන්නේ තනි ලෝහ කුට්ටියක් නෙවෙයි. ඒක පරිවාරක ස්තර වෙන් කළාද ආස්තරණය කරපු ලෝහ මාධ්‍යයක් තියෙන්නේ. ඒක හැමතිස්සෙම තනි ලෝහ කුට්ටියක් මෙහෙම අරගෙන ඔතන්නේ නැහැ දරුවෝ. මෙහෙම එකක් නැහැ. මේක හැමතිස්සෙම මේ ස්තරයක් මේ ලෝහ ස්තරයක් අරගෙන ඒ අතරට පරිවාරක ස්තරයක් දානවා. ආයි ලෝහ ස්තරයක් ගන්නවා පරිවාරක ස්තරයක් දානවා. ඕම ආස්තරණය කළ මාධ්‍ය තමයි අපි යොදාගන්නේ. ඒවා මේ පන්තිදී ඉච්චරම අවශ්‍ය නැවට සාමාන්‍ය අවබෝධයක් ගන්න. ඒකට හේතුත් තියෙනවා. මේ ශක්තියානිය අඩු කරන්න එහෙම කරන්නේ. හොඳට මතේ තියාගන්න. ඔයාලා ගෙදර තියෙනවා මොකක් හරි ට්‍රාන්ස්ෆෝමරයක් එහෙම නැත්නම් මෝටරයක් ඔය බුදුරැසල කරකන මෝටරයක් ගලවලා බලන කිසිම තැනක තනි ලෝහ කුට්ටියක ඔතන්නේ. අනිවාර්යයෙන්ම තියෙන්නේ තහඩු තියෙන්නේ. ඒ තහඩු දෙකක් අතර පරිවාරික ස්තරයක් තියෙනවා. මොකද ශක්තියානිය අඩු කරන තමයි ඒක කරන්නේ. ඒ ගැන අපි වැඩිපුර ඉගෙන ගනිමු. උසස් පෙළ පන්තිට ආවම ඒව ගැන මම කියලා දෙන්නම්. එතකොට දැන් දරුවනේ මේ පරිණාමකයක මේ කම්බි දඟර දෙක ඔතල තියෙන්නේ ආස්තරණය කරපු පරිවාරික ස්තර වෙන් කළාද ආස්තනය කළද ලෝහ තහඩු සහිත මාධ්‍යයක්. ඒක නිසා C කියන එක අපි ටිකක් වැඩිපුරත් එක්ක එතකොට ඔයාලගේ ඕලෙවල් දෙනුට අතර එහා ගිහපු පිළිතුරක් අපි වැඩිපුර හොඳට ලියමු. මේක අහනවා A හරි ප්‍රාථමික දඟලේ B ද්විතීයික දඟලේ C කියලා කියන්නේ ලියන්න පරිවාරික ස්තර වෙන් කළාද ආස්තනය කළද ලෝහ තහඩු සහිත මාධ්‍ය. මෘදුයකට මාධ්‍ය. ආස්තනය කළද මෘදුයකට මාධ්‍ය. right. පරිණාමකයේ ප්‍රධානය හා ප්‍රතිදානය හඳුනන්න. පරිණාමකයේ ප්‍රධානී තමයි අපි වෝල්ටේජ් සපයන දඟලය. අපි විසින් වෝල්ටේජ් සපයන දඟලය තමයි ප්‍රධානී කියලා කියන්නේ. ප්‍රතිදානය කියන්නේ දෙවනුව අපි වෝල්ටේජ් එළියට ගන්න දඟලේ ප්‍රතිදානය. ඒ දෙකේම ලැබෙන්නේ හැබැයි හොඳට මතක තියාගන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් මේ වැඩ කරන්නේ ප්‍රත්‍යාවර්ත. සලදාරවල වැඩ කරන්නේ ප්‍රධානයත් ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ප්‍රතිදානයත් ප්‍රත්‍යාවර්තය. ඒතර ප්‍රධානය කියන්නේ අප විසින් වෝල්ටේජ් සපයන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ප්‍රතිදානය කියන්නේ අපි දෙවනුව ඉවතට ගන්නා වූ ප්‍රතිදාන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ්. तर प्रधान කියන්නේ අප සපයන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ප්‍රතිදාන කියන්නේ අපි දෙවන එළියට ගන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් කියලා ලියවනම් හරි. ඊට පස්සේ පරිණාමකයේ දඟලවල පොට සංඛ්‍යාව හා විභවාන්තරය අතර සම්බන්ධය ප්‍රකාශන කියලා. පරිණාමකයේ අපි දන්නවා විභවාන්තරය හා පොටවල් ගාන අතර සම්බන්ධය v සමානුපාතය n කියලා. v කියන්නේ පොටවල් ගාන විභවාන්තරය සමානුපාතිකයි දරුවනේ. ඒ නිසා මේකට අපිට සමීකරණයක් ලියන්න පුළුවන් vs බෙදීම vp සමානයි ns බෙදීම np කියලා මේක මතක තියාගන්න. හැබැයි ඔයාලට උනා මේක මාරු කරලා ලියුවත් කමක් නැහැ. vp බෙදීම vs සමානයි np බෙදීම ns. ඒතර මේක ලියනකොට හැමතිස්සෙම මේ එකම අකුර උඩ තියෙනවා. එකම අකුර යට තියෙනවා. මෙතන s ගත්තා නම් මෙතනත් s. මෙතන p ගත්තා නම් මෙතනත් p. මාරුණක් කමක් නැහැ. ඒ විදිහටම ලියන්න. ඔය තමයි පරිණාමක සම්බන්ධයෙන් තියෙන වැදගත් සමීකරණය. ඊට පස්සේ කරන අධිකර පරිණාමක අවකර පරිණාමක අතර වෙනස පැහැදිලි කරන්න. දරුවනේ පස්වෙනි කොටස අධිකර පරිණාම කියන්නේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝර්ම් කියන්නේ අපි ප්‍රදාන කරන ලබන වෝල්ටේජ්තාවයගේ වැඩි කරන. ඒ කියන්නේ වෝල්ටේජ් වැඩි කරන උපකරණ තමයි අපි කියන්නේ අධිකර පරිණාම. වෝල්ටේජ් අඩු කරොත් අපි ඒකට කියන්නේ අවකර පරිණාම. කියන තන අඩු ස්තර ලියන්න පුළුවන්.
ප්‍රත්‍යාවර්ත වෝල්ටතාවයක වෝල්ටේජතාවයක මෙහෙම ලියන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක වෝල්ටේජ් වැඩි කරන උපකරණ අධිකර පරිණාමක නම්. ඒ වගේම ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක විභාන්තර අඩු කරන උපකරණ අපි කියනවා අවකර පරිණාමක කියලා. පරිණාමක භාවිතාවන අවස්ථා දෙකක් ලියන්න කියලා තියෙනවා. එකක් අපි දන්නවා පරිණාමක පාවිච්චි කරන තැන ඕන තරම් තියෙනවා. අපි ඒක සරල අවස්ථා දෙක තුනක් කතා කරමු. එකක් තමයි දන්නවා විදුලි බලාගාරයක විදුලි උත්පාදනය කරාම ඈත ප්‍රදේශ වලට යවන්න එපා. විදුලි බලාගාරයක උත්පාදනය කරන විදුලිය ඈත ප්‍රදේශ වලට යවන්න. ඒකට සතපුම් 100,000 ගණන් ඈත යවන්න වෙනවා. ඒ යවන්න යනකොට අර විදුලි රැහැන් වලදී ශක්තිය හානි වෙනවා දරුවනේ. ওই ශක්තිය හානිය අවම කරන වැඩක් තමයි අධි වෝල්ටේජයට විදුලිය සම්ප්‍රේෂණය කරන. වෝල්ට් 66000 33000 1,32,000 වැනි අධි වෝල්ටේජයට තමයි විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ. අධි වෝල්ටේජයට විදුලිය සම්ප්‍රේෂණය වල සිදුවන ශක්තිය හානිය ගොඩාක් අඩුයි. එතකොට බලාගාරය හැබැයි උත්පාදනය කරන අඩු වෝල්ටේජතාවයක් ඒ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයේ අධි වෝල්ටේජයක් බඩපත් කළා තමයි අපි සම්ප්‍රේෂණය. අන්න එතන ට්‍රාන්ස්ෆෝමරය භාවිත කරනවා. අඩු වෝල්ටේජතාවයේ අධික වෝල්ටේජයක් බඩපත් කරන අපි භාවිත කරනවා. එහෙනම් බලාගාරවලදී විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී ට්‍රාන්ස්ෆෝමරයක් භාවිත කරනවා. අන්න එකක් කිව්වා. බලාගාරයේදී විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී භාවිත කරන ට්‍රාන්ස්ෆෝමර් එකට ඕන අධිකර පරිණාමකයක් කියලා කියන්න පුළුවන්. එක. දෙවෙනි එක අනිත් පැත්තට ආපහු ඔය වෝල්ටේජ් 60 33000 1,32,000 වල වල දෙන්න බෑනේ. ඒතකොට ළඟින් ගියත් කරන්ට් එක වදිනවා. ඈ මොකද 33000 වගේ කියන වෝල්ටේජාවයක් දරුවනේ පම්පිය ටච් කරන්න ඕනේ නැහැ. දැන් මේ වෝල්ට් 33000 නම් අපි මේ ටෙස්ට් නියොන් ටෙස්ට් එකක් මේ හරියට ළඟට ගෙනිච්චත් දැල් වෙනවා. මොකද මේ අවට වාතය අයිනී කරලා තියෙන භයානකයි. ඒ වෝල්ට් 33000 ගෙදර දෙන්න බෑ. ඒකේ වෝල්ට් 230ට 240ට අඩු කරලා දෙන්න ඕන. එතකොට අර අධි වෝල්ටේජයට සම්ප්‍රේෂණය කරන විදිහේ නැවත නිවස හා කර්මාන්ත ශාලාවට ලබා දීමේදී වෝල්ටේජ් අඩු කිරීම ට්‍රාන්ස්ෆෝමර් භාවිත කරන දෙවෙනි අවස්ථාව. ඔන්න තව එකක් කියලා දුන්නා. අධි වෝල්ටේජ අඩු වෝල්ටේජ බවට පත් කරන ගෙවල් වලට ලබා දෙන්න අපි ට්‍රාන්ස්ෆෝමරයක් භාවිත කරනවා. ඊට අමතරව අපි තව එකක් ගන්නකො දැන් තව ගෙවල් වල දැකලා තියෙනවා ඔයාලා ගෙවල් වල වෙල්ඩින් කරන්න යනවා. සමහරට ගෙදර මොනවා හරි යකඩ දෙකක් පාස ගන්නවා. අන්නේ පාසනකොට අපි වෝල්ට් 230 පාසන්න බෑ. ඒ වෝල්ටේජ් අඩු කරන ගොඩක් වෝල්ට් 12 විතර අඩු කරලා අධික කරන්ට් එකක් අරගෙන ඒ ඔස්සේ තමයි අර වෙල්ඩින් කිරීමට අවශ්‍ය කූරු අපි රත් කරලා උණු කරලා ද්‍රව කරලා මේක පෑසීම සිදු කරනවා. එතකොට ඒ වෙල්ඩර්ස් වල ඒ වෙල්ඩින් ප්ලාන්ට් වල භාවිත කරන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් එක ගන්නේ අඩු වෝල්ටේජ් එකකට යන අවකර පරිණාමකයක් භාවිත කරන තව තැන. වෙල්ඩින් කිරීමේදී අවකර පරිණාමක භාවිත කරේ. වෙල්ඩින් කිරීමේදී අවකර පරිණාමක භාවිත කරේ. ඊට පස්සේ අපි ගත්තොත් තව අපිට ගන්න පුළුවන් ශ්‍රාව්‍ය සංඛ්‍යාත වර්ධක ඔඩියෝ ඇම්ප්ලිෆයර්ස් වගේ ඒවා ගත්තාම වෝල්ට් 230 වැඩ කරන්න බෑ. ඒ වෝල්ට් 230 ඉස්සෙල්ලා අපි වෝල්ට් 12 විතර අඩු කරලා ඒක ඍජුකරණයක් කළා තමයි උපකරණ වලට දෙන්න ඕනේ. ඒතර එතනත් අපි ඔය ඔඩියෝ ඇම්ප්ලිෆයර්ස් ඒ කියන්නේ ශ්‍රාව්‍ය සංඛ්‍යාත වර්ධක වල අපි ට්‍රාන්ස්ෆෝමරයක් අනිවාර්යෙන් භාවිත කරන වෝල්ටේජ් අඩු කිරීම. ඒ වගේ තැන් කීපයක් අපිට ලියන්න පුළුවන්. ඔන්නම පරිණාමක යොදාගන්න තැන්. ඊට පස්සේ කියනවා පරිණාමකයේ ප්‍රාථමික ළඟට පොටවල් ගන්න අපිට සම්බන්ධයක් දීලා තියෙනවා. ප්‍රාථමිකයේ පොටවල් 100යි. ප්‍රාථමික පොටවල් 100යි, ද්විතීයික පොටවල් ගන්න 500යි. මේකට ආදී මේ ප්‍රාථමික පොටවල් 100යි. මේ තියෙන ප්‍රාථමික පොටවල් 100යි. ප්‍රාථමික කියන්නේ 8NP. මේක 100යි, ද්විතීයිකයේ පොටවල් ගන්න 500යි. NS කියන්නේ සෙකන්ඩරි, සෙකන්ඩ් කියන්නේ මෙතන S අකුර. එතකොට 500යි. මෙතන ඊට පස්සේ කියනවා ප්‍රාථමිකයේ වෝල්ටේජ් විභාන්තරය ප්‍රාථමික වෝල්ට් දෙනවා 24ක්. මෙතන VP කියන්නේ ප්‍රාථමික. අපෙන් අහන්නේ ද්විතීයික ඇතුළේ වෝල්ටේජ් මේක සාන VS කියන්නේ. මෙතන බලන්න බිංදු 2යි මේ බිංදු 2යි අපිලක 24 මෙහාට කියන්නේ VS සමානයි. පස්සට ප්‍රතිශතම් දෙයක් ඉතිරි. like 120 වෝල්ට් වෝල්ටේජ් එකක් ගන්න. වෝල්ට් 120ක් ගන්න. එනිසා අපිට ද්විතීයික දඟලේ පේන වෝල්ටේජ් වෝල්ට් 120යි. right. දැන් අපි බලමු අන්තිම ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ සැරේ බයට හරිම වැදගත්. ඒ වල හැමෝම ඔයාලත් ඒ වගේම මගේ යාළුවන්ටත් අනිවාර්යයෙන් මේක බලලා යන්න. කියන්නේ මේ චුම්බක පේන පිළිබඳව තාම හොඳ ප්‍රශ්නයක් තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ. ඒ බලමු මේ සාකච්ඡා. ෆ්ලෙමින්ගේ වමක් නීතිය හා සුරත් නීතිය ලියන්න කියලා තියෙනවා. අපි කලිනුත් ලිව්වා වමක් නීතිය කියන්නේ මෙහෙම ලියන්න. වම් පතේ මොනම ටගල් කියන වල ලියන්න වම් පතේ මැදගිල්ල දබරැඟිල්ල මහපැඩැඟිල්ල ලම්බව තබාගත් විට දබරැඟිල්ල චුම්බකයේ දිශාට මැදගිල්ල ධාරා දිශාට යොමු කරා මහපැඩැඟිල්ල බල දිශාට යොමු වෙනවා. සුරත් නීතියේ විදිහටම දකුණු අතේ මැදගිල්ල දබරැඟිල්ල මහපැඩැඟිල්ල එකිනෙකට ලම්බව තබාගෙන දබරැඟිල්ල චුම්බකයේ දිශාවට මහපැඩැඟිල්ල බල දිශාට යොමු කරාම ප්‍රේරිත ධාරා දිශාව දකුණු මේ මැදගිල්ලේ ලැබෙනවා. මේක ලැබෙන්නේ ප්‍රේරිත ධාරා මේක බලය.
හරිනේ අත් දෙක ඒ විදිහට තමයි වෙන් වෙලා තියෙන්නේ. දැන් බලන්න ඉහත රූප ධාරණ තුනක් දීලා තියෙනවා. රූප ධාරණ දක්වන අවස්ථාවල මිලිමීටරය උත්ක්‍රමණයක් ඇති වෙන අවස්ථාව සඳහන් කර හේතු පැහැදිලි කරනවා. දැන් අපි දන්නවා දැන් මේ චුම්බකයක් තිබුණට දඟරයක් තිබුණට නිකන් ධාරා උපදින්නේ නැහැ. ශක්තිය නිකන් උපදින්නේ නැහැ නේ. ඒවල දන්නවා බයිසිකල් ඩයිනමෝ ගෙදර බයිසිකලේ නවත්තලා තියෙනකොට බල්බේ දැල්වෙන්නේ නැහැ නේ. නාරි ෂෝක්නේ බල ශක්තිය අර්බුදේ. ගෙදර ඩයිනමෝවක් තියෙනවා නිකම්ම දැල්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ නේ. බල්බ දැල්වෙන්නේ නැහැ, විදුලි උත්පාදනය වෙන්නේ නැහැ, ඩයිනමෝ නිකන් දුන්නා. ඩයිනමෝ ආමීටරේ භ්‍රමණය කරන්න ඕනේ. ඒකට යාන්ත්‍ර ශක්තියක් ඕනේ. ඒ යාන්ත්‍ර ශක්තිය ඇතුලෙන් ආමීටරේ භ්‍රමණය වුණා තමයි විදුලි ශක්තිය උපදින්නේ. එහෙනම් චුම්බක ශ්‍රාවය ආමීටරේ භ්‍රමණය කිරීම බලාපොරොත්තු වෙන චුම්බක ශ්‍රාවය විචලනය. හැමතිස්සෙම මතක තියන්න චුම්බක ශ්‍රාවය විචලනයක් වෙනස් වීමක් වුණොත් විතරයි ප්‍රේරිත විද්‍යුජාමක බලයක් ප්‍රේරණය වෙන්නේ විද්‍යුජාමක බලයක් හටගන්නේ. පළවෙනි උත්තරේ බලන්න පළවෙනි ප්‍රශ්නේ ඒ ප්‍රකාශයේ තියෙන්නේ චුම්බකයක් තියෙනවා. ඒ වගේම කම්බි දඟරයක් තියෙන කේන එකක් චලන වෙන්නේ. චලන වෙන්නේ නැත්නම් එතන චලිතයක් නැහැ, චුම්බක ශ්‍රාවය විචලනයක් නැහැ. ඒ නිසා පළවෙනි එකේ ප්‍රේරිත ධාරාව බිඳුවයි. ඒතරේ අහලා තියෙන්නේ ධාරා උත්ක්‍රමණයක් ඇති වෙන නම් ධාරාවක් ඇති වෙනවා. ධාරාවක් ඇති වෙන්නේ නැහැ පළවෙනි රූපේ. දෙවෙනි රූපේ බලන්න දණ්ඩ චුම්බක ඇතුළත තිබෙදි කම්බි දඟරේ චලනය වෙනවා. ඉතින් හරිනේ. ඊතර දෙන්නගේ එක්කෙනෙක් චලන චුම්බක ශ්‍රාවය චලනයක් වෙනවා. අනිවාර්ය ප්‍රේරිත ධාරාවක් යනවා. ධාරාවක් කරනවා නම් මිලිමීටර උත්ක්‍රමණයක් ඇති වෙනවා. ඒ නිසා B ප්‍රකාශයේදී B වලදී චුම්බක ශ්‍රාවය චලනයක් සිදුවෙන බැවින් සිදුවන නිසා ප්‍රේරිත ධාරාවක් හටගෙන උත්ක්‍රමණයක් ඇති කියලා හේතුව ලියන්න ඕනේ. හේතුව අහලා තියෙනවා. ඊට පස්සේ C ප්‍රකාශය බලන්න. හැබැයි එතන දඟරයක් ප්‍රයෝග යනවා. දණ්ඩ චුම්බක ප්‍රයෝග යනකොට මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැහැ. ඔන්නතර පටලවාගෙන යනවා. සාපේක්ෂ චලිතයක් නැහැ. චලිත තිබුණට වැඩක් නැහැ. සාපේක්ෂ චලිතයක් නැහැ. සාපේක්ෂ චලිතයක් නැති නිසා එතන චුම්බක ශ්‍රාවය චලනයක් නැහැ. ප්‍රේරිත ධාරාවක් හටගන්නේ නැහැ. ප්‍රේරිත ධාරාවක් හටගන්නේ නැති නිසා ඒකේ උත්ක්‍රමණයක් නැහැ. හොඳට මතක සාපේක්ෂ කියන වචනේ දාලා ලියන්න. C ප්‍රකාශනයේදී සාපේක්ෂ චලිතයක් නොමැති බැවින් ප්‍රේරිත ධාරාවක් හට නොගනී. මේ නිසා උත්ක්‍රමණයක් නැහැ. right. ඊට පස්සේ ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝක සරල ධාරා ඩයිනමෝක රූප තරංග දෙකක් ඇඳ එහි ප්‍රධාන කොටස් නම් කරන්න. මම පොඩ්ඩක් අඳලා දෙන්නම්. ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ ගත්තාම මෙන්න මෙහෙම තියෙන අපි දල වශයෙන් ගන්නමු. මේ විදිහට ගත්තම ඕනම ඩයිනමෝක් අභ්‍යන්තර එක රටාවක් තියෙනවා. මේකේ දාල රුපියක් අනින්න මේ තියෙන්නේ ලෝහ මුදු වෙන ඇතුළු මිලි කියලා කියනවා. මේවට මේ අක්ෂ දණ්ඩ වටා මේ කරකවෙන්නේ. මේක මේ පැත්තට ගන්න එක. මේ තමයි අක්ෂ දණ්ඩ. මේක වටා තමයි කරකවන්නේ. y කියලා අක්ෂ දණ්ඩක් ගන්න ඔක වටා කරකවෙනවා. මේ දෙක ඇවිල්ලා ලෝහ මුදු. ලෝහ මුදු නම් කරන්න කියලා තියෙනවා ලෝහ මුදු. ඒවත් ඇතිලුම් මිලි. එහෙම නැත්නම් අපි කියනවා ඇතිලුම් මිලි. ඇතිලුම් මිලි. මේ තියෙන කාබන් ස්පර්ශක. මේ දෙන්න ඇවිල්ලා කාබන් ස්පර්ශ දෙකක්. තදින් මේවට ස්පර්ශලා තියෙන්නේ. කාබන් ස්පර්ශ. මෙතන තමයි අපි ධාරාව එළියට ගන්න. මේ තියෙන ධාරාව එළියට ගන්න. එතකොට මේ තියෙන චුම්බක ශේෂ්ඨයක්. චුම්බක ශේෂ්ඨයක තමයි මේක කරකවෙන්නේ. මෙතනින් අපි දෙනවා බලන්න මෙතනින් අපි ඇතුළට මම හිතලා දෙක දාන්න මෙතනින් දෙනවා යාන්ත්‍ර ශක්තිය. යාන්ත්‍ර ශක්තිය බයිසිකල් ඩයිනමෝ කරකවලා හරි වෙන විදුලි බලාගාරයක ජලයේ ශක්තිය හරි තාප විදුලි බලාගාරයක මාළේ ශක්තිය හරි මොනවා හරි ක්‍රමකින් යාන්ත්‍රික ශක්තියක් මෙතන ලබා දෙනවා. ඒ යාන්ත්‍රික ශක්තිය ලබා දුන්නා මේ කම්බි දඟලේ කරකවෙනවා. කම්බි දඟලේ කරන මේ චුම්බක ශ්‍රාවය මෙතන චුම්බක ශේෂ්ඨය B කියලා ගන්න චුම්බක ශේෂ්ඨය. චුම්බක ශ්‍රාවය කරන මේ ප්‍රේරිත දාලා කරනවා. සෑමිටම මේක හට ගන්න ප්‍රේරිත විද්‍යුජානක බලය දරුවනේ ප්‍රත්‍යාවර්ත ඕනම ඩයිනමෝ මොකක්ද කියලා අහන්න ඕනම ඩයිනමෝක හට ගන්න ප්‍රත්‍යාවර්ත වලට විතරයි. මේ තියෙන කාලය මේ තියෙන්නේ ජනනය වන විද්‍යුජානක බලය. ජනනය වන විද්‍යුජානක බලය කියලා කියනවා නම් ධනගෙන අර්ථ දෙකක්. ඕනම ඩයිනමෝක් දැනෙන ප්‍රත්‍යාවර්ත. ඒ ධාරාව එළියට ගන්න විදිය අනුව තමයි මේක ප්‍රත්‍යාවර්තයකට සලදාරක් කියලා තියෙන්නේ. දැන් මම මේ හදලා තියෙන ප්‍රත්‍යාවර්තය. මේකේ දිගටම මේ ලෝහ මුදු දිගටම සම්බන්ධ තියෙන නිසා එක ආර්ධික ධාරා මේ පැත්තට යනවා අනිත් ආර්ධික ධාරා මේ පැත්තට. මේක ධාරා දෙපැත්තටම යනවා. මේක ධාරා දෙපැත්ත නිසා මේක එළියට ගන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා. ඒ නිසා මේකට අපි කියන ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ කියලා.
ඔය දැන් ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝ සර්කිට් එක ඇඳගන්න. මේ භ්‍රමණන කොටස කියන්නේ ආමීටරේ. මේක කියන්නේ ආමීටරේ. ආමීටරේ. එතන ආමීටර දඟලේ. මේව ඇවිල්ලා කාබන් ස්පර්ශක. කාබන් ස්පර්ශක කියලා කියනවා. ඔය තමයි රුප සටහන. ඔය වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන තව දෙයක් තියෙනවා මේකේ ජනන විද්‍යාත්මක බලය. බල්බය හරහා ධාරාව හැවුණනම් ඒකත් මේ විදිහට යනවා. මේ තියෙන බල්බය හරහා ධාරාව. මේ තියෙන කාලය මේ තියෙන්නේ විද්‍යාත්මක බලය හෝ ධාරාව. ඔය බල්බය හරහා. මේක ඇවිල්ලා බල්බය හරහා. මේ තියෙන බල්බය. බල්බය හරහා යන ධාරාවත් ඔය විදිහට දාන ඍණ අර්ධ දෙකකින් සමන්විතයි. ඒ නිසා තමයි මේකට ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ කියලා කියන්නේ ඒක. සරල ධාරා ඩයිනමෝ මේකමයි. මෙන්න මෙතන ධාරා එළියට ගන්න විදිය වෙනස් කරන මම මේක ඇඳ ගන්න. මම ඒකට වාටි ඉතිරික කියලා දෙන්න. දැන් සරල ධාරා ඩයිනමෝ මේ ඇතුළ වෙනස් කරන්න ඕනම ඩයිනමෝක අභ්‍යන්තරය එකයි. නිසා බලන්න මම මේක ඇතුළ පැත්තම කන්නේ. මේ තියෙන්නේ බාහිර කොටස මකුවා. ඕන මේ කොටස මකුවා. මෙතන ධාරා එළියට ගන්න විදිය තමයි වෙනස් කරන්නේ. දැන් දරුවනේ සරල ධාරා ඩයිනමෝක මම මෙතන ගන්න වෙනස් කරනවා. මේ තියෙන්නේ පැලිවලලු අර්ධ දෙකක් තියෙනවා. පැලිවලලු අර්ධ දෙකක්. මේ මේ තියෙන කාබන් ස්පර්ශක. ඔය තියෙන කාබන් ස්පර්ශකද ධාරාව එළියට ගන්න මේ විදිහට. මේක තමයි පරිපථය. එතන බල්බය හරි මොකක් හරි මේකට සම්බන්ධ කරගන්න. දැන් මේ ඩයිනමෝ අභ්‍යන්තරය වෙනස් කරේ මේ බාහිර විතර වෙනස් කරේ. ඒ අභ්‍යන්තරය ජන විද්‍යාත්මක බලය මේකමයි. හැබැයි මේ බාහිර පරිපථයේ ජන විද්‍යාත්මක බලය හෝ ධාරාව වෙනස් වෙන විදිහේ ප්‍රස්ථාරයක් අඳින්නකොත් දැන් මෙන්න මේකයි. දැන් දරුවනේ මේ තියෙන පැලිවලු අර්ධ දෙක මේ කාංශක 180ක් කරකවන මේ වලලු අර්ධ දෙක මාරු වෙනවා. මේකේ ප්‍රත්‍යාවර්තයක් ගණනකට මේ අර්ධ දෙක මාරු වීම නිසා මේක හැම අර්ධයකම ධාරාව වෙන එක පැත්තට මේකේ ධාරාව දෙපැත්තක් නැහැ. මේකේ ධාරාව වෙන එක පැත්තකට. ඒ කියන්නේ මේක ගමන් කරන සරල ධාරාව. ඔන්න ඔය විදිහට සරල ධාරාවක්. මේක මාරු වෙන්නේ නැහැ. මේක කියන්නේ සරල ධාරා ඩයිනමෝ. ඒතර සරල ධාරා ඩයිනමෝයි ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝයි වෙනස් වෙන්නේ දරුවනේ මෙන්න මේ ධාරා එළියට ගන්න තැන. මෙන්න මෙතන වෙනස් වෙන්නේ. මේක කියන්නේ පැලිවලලු කියලා. මේක කියන්නේ පැලිවලලු. පැලිවලලු කියලා කියනවා. මේක තියෙන කාබන් ස්පර්ශක. කාබන් ස්පර්ශක. ඒක තව අමතරව දැනගන්න මේ මුළු ගැජට් එක මෙන්න මේ මුළු කොටස අපි කියනවා. මෙන්න මේ කොටසට අපි කියනවා කොමියුටේටර් ඒවත් නාදේශකය කියලා. එකක් පොඩ්ඩක් මට දෙයතර කමක් නැහැ. කොමියුටේටර් ඒවත් නාදේශකය කියලා අපි මේක හඳුන්වනවා. චුට්ටක් ඒක අමතරව දැනගන්න. කොමියුටේටර් ඒවත් නාදේශකය. කොමියුටේටර් ඒවත් නාදේශකය. ඒතර මේක තමයි සරල ධාරා ඩයිනමෝ. අපි ඉස්සෙල්ලා කතා කරේ AC ඩයිනමෝ. මේ දෙකේ වෙනස් වුනේ මේ ධාරාව ඉවතට ගන්න ස්ථාන. මෙන්න මෙතන කරන සකස් කිරීම තමයි ඩයිනමෝ මොකක්ද කියලා වර්ගය තියෙන වෙන්නේ. ඕනම ඩයිනමෝ ජනනය වෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ප්‍රත්‍යාවර්ත විද්‍යාත්මක බලයක් තමයි ජනනය වෙන්නේ. මම චුට්ටක් අමතරව මේක අහපු නැති අමතර දෙයක් කියලා දෙන්නම්. ඇත්තට මේ ධාරාවටයක් ගැස්සීම් සහිතයි. මේ ධාරා ගැස්සීම් සහිත නිසා ස්ථාවර වැඩි වෝල්ටේජ් එකක් ගන්න ක්‍රමයක් තියෙන එක අමතර දැනුමට ලියා තියන්න මෙන්න මෙහෙම දෙයක්. වැඩි විද්‍යුත්ජාමක බලයක් ගන්නවන අපි කරන්නේ අර දඟර එකක් වෙනකොට දඟර කීපයක් විවිධ තලවල දාගන්න. දඟර එකක් වෙනකොට ඒක සමහරවිට වැයදී අහන්නත් පුළුවන්. එක දඟරයක් මෙහෙම දෙනවා අනිත් දඟරේ මෙහෙම දාලම්බක. ඔන්න දඟර දෙකක් දැම්මොත් මේ වගේ දෙගුණයක් ඇති වෙනවා. තව එකක් දාලා තව වැඩි වෙනවා. ඒතර මේ ඔක්කොම ශ්‍රේණිගතව දැම්මම වැඩි විද්‍යුත්ජාමක බලයක් තියෙන ගැස්සීම් අඩු වෝල්ටේජ්තාවයක් ලබා ගන්න පුළුවන්. අමතර දැනට මේක ලියාගෙන මම කියන විට වැඩි බොහෝ ස්ටාර් වෝල්ටේජයක් ලබා ගැනීමට වැඩි ස්ටාර් වෝල්ටේජයක් ලබා ගැනීමට කියලා මෙහෙම ලියන්න. විවිධ තල ඔස්සේ දඟර කිහිපයක් සවිකර විවිධ තල ඔස්සේ දඟර කිහිපයක් සවිකර ඒවා ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම. විවිධ තල ඔස්සේ දඟර කිහිපයක් සවිකර ඒවා ශ්‍රේණිගතව සම්බන්ධ කරාම වැඩි ස්ථාර වෝල්ටේජයක් ලබා ගන්න පුළුවන්. ඒක මම දල වශයෙන් නිකන් අඳින්නම්. දඟර ගොඩක් දැන් මම මෙන්න මේ වගේ වෝල්ටේජයක් ඇතිවෙන මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකක් ඇතිවෙන. ඔන්න වගේ වෝල්ටේජයක් ඇතිවෙන. දඟර කිහිපයක් දැන් වැඩි වෝල්ටේජයක් ඇතිවෙන. පැහැදිලි නේද? එතකොට ඒකත් හරි ආයක ප්‍රශ්න හතරෙනකොට අහලා තියෙනවා. සරල ධාරා ඩයිනමෝ වල බල හතරෙනකොට සරල ධාරා ඩයිනමෝ ප්‍රතිදාන විද්‍යුත්ජාමක ගැස්සීම් අඩු කර බහු ස්ථාර විද්‍යුත්ජාමක ලබා ගැනීමට ඔබ යෝජනා කරන්නේ කොහොමද? උත්තරය ලියන්න. හතර උත්තරය දැන් දන්නවා. දැන් මම කිව්වා විවිධ තල ඔස්සේ දඟර කිහිපයක් සවිකර ඒවා ශ්‍රේණිගතව ශ්‍රේණිගත කියන එකත් කියන්න ඕන. විවිධ තල ඔස්සේ දඟර කිහිපයක් සවිකර ඒවා ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම. ඒවා ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම. පස්වෙනි කොටස බලන්න.
විදුලි බලාගාරික උත්පාදන විදුලි ඈත ප්‍රදේශ සම්ප්‍රේෂණය කියන කුමන වර්ගයේ පරිණාමක භාවිත කරන්නේ දෙයයි ඒක මම කලින් කිව්වා. විදුලි බලාගාරික භාවිත කරන විදුලි ඈත ප්‍රදේශ වල යන දරුවනේ පාවිච්චි කරන්නේ අධිකර පරිණාමක. අධිකර පරිණාමක ඒ කියන්නේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් කියන එක. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ වෝල්ටේජ් වැඩි කරන ඒවා. වෝල්ටේජ් වැඩි කරාම වෙන්නේ අධි වෝල්ටේජ් එකකට විදුලි යනට අඩු කරන්ට් එකක් යන නිසා ශක්තිය හානිය අඩු. ශක්තිය හානිය අඩු. අඩු ධාරාවක් නිසා ශක්තිය හානිය අඩු. ඒකට උත්තරේ එන්නේ භාවිතයන් කුමන වර්ගයේ ට්‍රාන්ස්ෆෝමරයක්ද අධිකර පරිණාමක හේතුව ලියන්න විදුලි රැහැන් වලදී අනිතනේ වචන වැදගත්. විදුලි රැහැන් වලදී සිදුවන ශක්තිය හානිය අවම කිරීම. විදුලි රැහැන් වලදී සිදුවන ශක්තිය හානිය අවම කිරීම. ඊට පස්සේ අන්තිම කොටස අහනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය භාවිත වන අවස්ථා කීපයක්. අපි දැන් මේ කතා කරේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය දෙනේවා. මේ ඩයිනමෝව ට්‍රාන්ස්ෆෝමරය විදුලි චුම්බක ප්‍රේරණය විද්‍යුත් චුම්බක ප්‍රේරණය භාවිත කරන තැන. එතන උදාහරණ දෙකක් තියෙනවා ඩයිනමෝව ට්‍රාන්ස්ෆෝමරය ඊට අමතරව මයික්‍රොෆෝනය ඊට අමතරව තවත් අපිට ඕන ගන්න පුළුවන් දැන් අලුත් තාක්ෂණයට ඔයාලා දාන්න ඔයාලගේ තියෙන මොබයිල් ෆෝන් charge කරනවා මේ වයර්ලස් charger තියෙනවා. ඒ වයර්ලස් charger එක ඇත්තටම ඒ ක්‍රියාකාරීත්වය විද්‍යුත් චුම්බක ප්‍රේරණය සිදුවේ. ඒකත් විද්‍යුත් චුම්බක ප්‍රේරණ අවස්ථාවක්. විද්‍යුත් චුම්බක ප්‍රේරණ අවස්ථාවක්. ඒතර ඊට පස්සේ ඉන්ඩක්ෂන් කුකර් තියෙනවා ඔයාලගේ වල ඒකත් භාවිත කරන්නේ ඇත්තටම ඉන්ඩක්ෂන් කුකර් එකක් කියන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ඔස්සේ භාවිත වෙන එකක්. ඒකත් අපිට ගන්න පුළුවන් මයික්‍රොෆෝනේ ට්‍රාන්ස්ෆෝමරේ ඩයිනමෝ ඔන්න අවස්ථා ගොඩක් කියලා දුන්නා. ඒ ඔක්කොම චුම්බක ප්‍රේරණය ඔස්සේ ක්‍රියා කරන උපකරණ. right. එහෙනම් මම හිතන්නේ මම චුම්බක ශේෂ්ඨ පිළිබඳ අදාළ ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරා. ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති. අනිවාර්යෙන්ම මේ පාඩම වගේම ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමත් මම කළා මේ ඔයාලට මේ අන්තර්ජාලය ඔස්සේ දීලා තියෙනවා. ඔයාලට ඒ අවස්ථාව අරගෙන බලන්න පුළුවන්. ඔයාලගේ යාළුවන්ට ඒක බලන්න කියන්න. හොඳ දැනුම් සම්භාරයක් මේක ලැබෙන්නේ නැති. ඒ වගේම ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා වගේම මේක නිරීක්ෂණය කරපු මේක බලපු හැමෝම වගේම ඔයාලගේ අනිත් යාළුවන් දැනුවත් කරන්න මේක බලන්න කියන්න. මේවර විභාගයට අනිවාර්යයෙන්ම මේ ඔස්සේ මේ කරන ලද පොඩි වීඩියෝ කොටස් ටිකෙන් අනිවාර්ය රචනා ප්‍රශ්නයක් වගේම MCQ ප්‍රශ්න කිහිපයක් ලැබෙයි. ඒකට උත්තර ලියන්න ඔයාලා උත්සාහ කරන්න මේක බලලා මේ ගන්න දැනුම ඔස්සේ. ඉතින් මම මේ කාරණා උගන්වන්නේ ඇත්තටම මම උසස් පෙළ භෞතික විද්‍යාව ගැන උගන්වන ගුරුවරයෙක් වශයෙන් වසර ගණනාවක් තිස්සේ දහස් ගණනක් දරුවෝ විශ්වවිද්‍යාල වලට යවලා විශාල දැනුම් සම්භාරයක් දීලා මේ සමාජයට ලොකු සේවයක් කරපු ගුරුවරයෙක් වශයෙන් මම දන්නවා මගේ තියෙන අත්දැකීම් ඔස්සේ තමයි මම මේක කරේ. දහස් ගණනක් මම විශ්වවිද්‍යාලයට වෛද්‍යවරු ඉංජිනේරුවරු අනිත් ශ්‍රේෂ්ඨයන්ට මම යවලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම නවතම විදියට අලුත්ම විදියට 2024 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර් උපාධිය ලබාගත් ගුරුවරයෙක්. මම හිතන්නේ ගොඩක් ගුරුවරුන් අඩුයි මාස්ටර් ඩිග්‍රී එක ලබාගත් කෙනෙක්. මම සාමාන්‍ය ඩිග්‍රිය රුණු විශ්වවිද්‍යාලයේ BSc Hons ගෞරව උපාධියක් ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයෙන් මාස්ටර් ඩිග්‍රී අරගෙන ඉතා මෑත කාලේ ඉතා අලුත් තාක්ෂණික මේවලම් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත් ගුරුවරයෙක් වශයෙන් මට මගේ අත්දැකීම් ඔස්සේ තමයි මේ වීඩියෝ එක මම කරේ. ඉදිරියේදී ඔයාලා මේක සමවල විභාගේ සමත් වෙලා A level විභාගය කරනකොට හොඳ දැනුම් සම්භාරයක් ලබා දෙන්න ඔයාලා විශ්වවිද්‍යාලය කරා තාම සුරක්ෂිතව අරගෙන යන්න මට හැකියාව ධෛර්ය ශක්තිය තියෙනවා, ජවය තියෙනවා. ඒ නිසා ඔයාලා මේ විභාගේ සමත් වෙලා ඉවර වෙලා මේ ලබාගත් පන්නරයත් ඔස්සේ මගේ උසස් පෙළ පන්ති වලට අප්‍රේල් මාසයේ මුල සතියේ පටන් ගන්නවා. ඒවයි වෙලාවල් මම මේ වීඩියෝ එකේම යොදලා තියෙනවා. ඔයාලට බලලා ඒ පන්ති වල සහභාගී වෙන්න. මම පන්ති කරන්නේ මාතර නිනාරෝ ආයතනයත් ඒ වගේම නුගේගොඩ දෙල්කඳ තියෙන නිනාරෝ ආයතනෙ තමයි මගේ ක්ලාසස් තියෙන්නේ. ඒ ක්ලාස් වලට සහභාගී වෙලා ඔයාලගේ අනාගතය සුරක්ෂිතව අදාළ ඔයාලගේ සිහින වලට ළඟා වෙන්න මා ගාවට එන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔයාලට ඇත්තටම මේ ලංකාවේ සුපිරි ආකාරයට ඔයාලා මොන විදිහකට නොසිතන ආකාරයේ දැනුම් සම්භාරයක් මට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඒ අවස්ථාව උදා කරගන්න ඔයාලට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ආයුබෝවන්.